Bugatti Chiron Bugatti Veyron එකට රීප්ලේස්මන්ට් එකක් විදිහට 2016 දී මාකට් එකට ආපු Chiron එක ඔන්න ඔටෝ හබ් එකකින් අරගෙන ඇවිල්ලා තියෙනවා. Horseshoe grill එකත් එක්ක තමයි ඇවිල්ලා තියෙන සුපුරුදු විදිහටම මේකේ තව අපිට කතා කරනවා නම් in-depth පැය ගානක රිවිව් එකක් කරන්න පුළුවන්. හැබැයි අද කරන්නේ work around එකක්. I think මෙන්න මේ විදිහට අපිට වෙනස්ම ඩිසයින් එකක් තියෙනවා. මේ එන ලයින් එක මෙන්න මේ විදිහට C line එකක් විදිහට side එක කන්ටිනියු වෙනවා. ඉතින් මේකත් Chiron එකේ Veyron එකේ තියෙන වෙනස්ම විදිහේ ඩිසයින් එකක් යුනික් ඩිසයින් එකක් අපිට මෙන්න මේ විදිහට තමයි මේක ලෝ ප්‍රොෆයිල් වීල් එක බලා ගන්න තියෙන්නේ මේකේ අපිට කාබන් සෙරමික් බ්‍රේක්ස් තමයි හම්බෙන්නේ මොකද පැයට කිලෝමීටර් 400කට විතර ගියත් අපිට ඉන්ස්ටන්ට්ලි මේකේ වේගය අඩු කරගන්න පුළුවන් මොකද මේකේ 8 පිස්ටන් කැලිපර්ස් තියෙන ඉස්සරහා පිටිපස්සේ පිස්ටන් 6ක කැලිපර් එකක් එක තමයි ඇවිල්ලා තියෙන්නේ Bugatti logo එකත් එක්කම එන්ජින් කම්පාර්ට්මන්ට් එක එන්ජින් එක මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් මේකේ තියෙන්නේ 8 ලීටර් quad turbocharged W16 එහෙම නැත්නම් ටර්බෝ චාර්ජර්ස් 4ක් තියෙනවා සිලින්ඩර්ස් 16ක් තියෙනවා එතකොට ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන් කොච්චර ලොකු එයාර් මවුන්ට් එකක් ගන්න ඕනද කියලා මේක කූලින් වලට මොකද ලොකු හීට් එකක් ජෙනරේට් වෙනවා ඊට අමතරව මේකේ හෝස් පවර් එක 1500යි නිව්ටන් මීටර 1600ක ටෝක් එකක් තියෙනවා බිඳුවේ ඉඳන් 100ට රීච් කරන්න නම් තප්පර 2.4යි ඒත් එකම 200ට රීච් කරන්න නම් 6.5යි 300ට රීච් කරන්න නම් තප්පර 13.6යි යන්නේ. ඉතින් ඉස්සරහා තියෙනවා Veyron එක අපි දැන්ටත් යන්න. මේක අපිට හම්බ වෙනවා normal project head lamp එකක halogen lamp එකක් ඒත් එකම horseshoe එකත් වෙනස් විදි ඩිසයින් එකක් තියෙන්නේ මේකේ අර ටිකක් curved shapes ටිකක් වැඩි black color එකෙන් තිබ්බට අපිට carbon fiber texture එක මේකෙත් ළඟට આવොත් බලා ගන්න පුළුවන් ඒත් එකම මේකේ පහළ lower clearance එකක් එක තමයි අපිට බලා ගන්න තියෙන්නේ සුපුරුදු විදිහටම engine compartment එක බලුවත් අපිට මෙන්න මේ විදිහට තමයි මේකේ compartment එක බලා ගන්න තියෙන්නේ අර වගේම තමයි arrangement එක මෙන්න මේ විදිහට අපිට මේකේ engine compartment එකත් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට rounded lights තමයි හම්බ වෙන්නේ මෙන්න මේ වගේ cent එකේ අපිට exhaust එක හම්බ වෙනවා අපිට normal diffuser එකක් එක්ක හැබැයි size එකකින් වැඩි diffuser එකක් එක්ක තමයි මේකත් බලා ගන්න තියෙන්නේ. ඉතින් Bugatti Chiron Veyron ගැන ওই විදිහට තමයි කතා කරන්න තියෙන්නේ. පළවෙනි review එක auto hub එකේ Bugatti ගැන. Bugatti ගැන මීට වඩා විස්තර දන්න ගොඩක් expert ලා ඉන්නවා ලංකාවේ. අනිවාර්යයෙන්ම පල්ලා comment section එකේ මම කිව්වේ ඒවට අමතරව දන්න දේවල් මම කිව්වා වැරදි නම් ඒවා හරි නිවැරදි කරලා ඒවා අනිවාර්යයෙන්ම පල්ලා comment section එකේ දාන්න. වීඩියෝ එක දැන් like කරලා share කරන්න ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනට හම්බ